රහ කටහඬක්. Thank you. Cheers. Request recommend. Yo, what's up guys? Welcome back to my YouTube channel. අද එකයි යන්න හදන්නේ guys. beer peach එකක් ගත්තාම chicken bite එකක් නොමිලේ දෙන තැනකට. ඉතින් අපි ගිහිල්ලා බලමු මොන විදිහේ chicken bite එකක්ද beer peach එකකට හම්බෙන්නේ සහ එතන තියෙන vibe එක මොන වගේද කියලා. දිගටම ඉන්න වීඩියෝ එකත් එක්ක ඒ වගේම like කරන්න comment කරන්න subscribe කරන්න අමතක කරන්න එපා. subscribe button එක ඔබලා නැත්තම් දැම්ම subscribe button එක ඔබා ගන්න. අපි 100k ගහන්න යන ගමනේ තමයි ඉන්නේ. තව අපිට කොහොම ටික කාලෙකින් ගහන්න පුළුවන් 100k. එලකිරි අපි යන ගමන් හම්බෙමු. Good evening. Right guys, අපි ඇවිල්ලා තියෙන ලොකේෂන් එක ඔයාලට පස්සේ කියන්න වීඩියෝ එක එන්න උනහම කියන්න. සමහර කට්ටිය දන්නවද දන්නේ නැහැ. 1 liter half peaches එක and අපිට chicken wings, batter chicken wings plate එකක් හම්බ වෙනවා. totally bill එක 2400යි. මේක මේ වාසි කියලා හිතුණා. ඒක නිසා මම ඇවිල්ලා try කරන්න ඇවිල්ලා තියෙන්නේ. ඉතින් දැන් order එක දාලා තියෙන්නේ. මම ඉන්නේ 3rd floor එකේ ඒගොල්ලන්ගේ bar area එකේ. අපි බලමු මොන වගේ chicken wings plate එකක් දෙන්නේ කියලා. සාමාන්‍යයෙන් totally මේ bite එකම free හම්බෙන්නේ. සාමාන්‍ය normally pitcher එකේ price එක තමයි 2400. strong 8.8 තමයි ඔන්න අපිට හම්බෙන්නේ. Thank you. Thank you. Right boys on ඇවිල්ලා තියෙනවා අපේ beer peach එක. ඒ වගේම chicken batter wings එක. මෙන්න මේ විදිහට තමයි ඇවිල්ලා තියෙන්නේ. මම ඔයගලන්ට මේකේ close up එකක් පෙන්නන්න. chicken wings pieces තියෙනවා 1 2 3 4 5 6 7ක්. මට හිතෙන විදිහට මේක වාසි package එකක්. එහෙනම් මේ ජය වේවා කියලා. මේක තියෙනවා guys salad එකක් ඇවිල්ලා. ඒ වගේම chicken wings pieces තියෙනවා 8ක්. හොඳට බැටර් වෙලා තියෙනවා සුවඳයි මේක. right එහෙනම් cheers. strong guys. right boys අපි sauce මොකුත් නැතුව මේක රසණීය. Rahaya. Full taste. Portion එක perfect guys. අපිට vegetable salad එකක් ඇවිල්ලා තියෙනවා. ලුණු, cucumber, capsicum and tomato. sauce එකක් ඇවිල්ලා තියෙනවා. nice. එකයි. අපි මේක try කරලා බලමු. tomato sauce එක. sauce එක හොඳයි.
fresh chicken guys තියෙන්නේ. Perfect. Maru මේක. pieces දෙකක් කෑව අපි 3යි 4යි 5යි 6යි 7යි 8ක් තියෙනවා. අපේ 2800ට මේක නිකන් වගේ ගයිස. රයිට් අපි දෙවැනි මග්ගේ තමයි ගහන්න හදන්නේ. බේරකුරක් බීලා චිකන් එක මෙහෙම තක්කාලි කෑල්ලක් මාළු මිරිස් කෑල්ලක් ලුණු කෑල්ලක් පිපිඤ්ඤා කෑල්ලක් කැපිද්දි කට ඇතුලේ රජ්‍ය මගුල් ගයිසා ආයිදින් ෆ්‍රෙෂ් එකට මේ ටික තියෙද්දි පර්ෆෙක්ට් ආයි සාමාන්‍ය බයිට් එක හොඳ නම් ඕනේ තරම් බොන්න පුළුවන් කියන කතාව සාමාන්‍ය අත්තක් එක කච්චර බිව්වක් අර කන කැමරික ෆ්‍රෙෂ්ලි ඇඟට වැටෙනකොට wow super ඔය සාලා කලින් වීඩියෝ එක බලවනේ අපි මොකක්ද 7 wings එකේ ජින් එකක් ගහන එක කවුද චූටි දෝනීම ඉතින් ලස්සන කමෙන්ට්ස් එකක් තිබ්බා ඉතින් මට නම් ඒක ගාණක් නෑ හැබැයි මගේ වටපිටාවේ ඉන්න කට්ටියට ඒක දැනිලා තිබ්බ සමහර කට්ටිය ස්ක්‍රීන්ෂොට් දාලා තිබ්බ මට නම් ඉතින් කිසිම ප්‍රශ්නයක් නැහැ ඕන කමෙන්ට් එක වැදුනත් කමෙන්ට් එකක් දාන එක එහෙම හරි ඉඳලා හොඳයි මේ ඒ කියන්නේ ඒකත් නොටිෆිකේෂන් එකක් හින්දා cheers ඉතින් ඒ හැමෝටම thank you ලස්සන අදහස් වලට टोमेटोත් එක්ක මේකේ චිකන් බීන්ස් විතරක් නෙමෙයි චිකන් ඩ්‍රම්ලටුත් තියෙනවා ගයිස් මේකේ චිකන් ඩ්‍රම්ලට් තියෙනවා ड्रमलेट विंग्स मिक्स එකේ දෙන්නේ
දැන් චිකන් විං එකක් හම්බුනේ. Wings. Guys, මේ අද යාළුවෙක් සහ මේ කියන්න ඔයාගෙන කියන්න මං ගැන මුත් කියන්න දෙයක් නැහැ මේ රහ කටහඬක් එක සින්දුවක් හරි මේ වීඩියෝ එකේ ඔයාලට පෙන්නන්න. එතකොට වීඩියෝ එක පෙන්නනකොට කියන්න කවුද මේ කියලා. ඔයාලා මේ වෙනකොට දන්නවා කවුද කියලා. එලගිරි. මෙයාගෙන් මම දැන් දානවා YouTube එකේ කමියුනිටි පෝස්ට් එකක්. මෙයාගෙන් අහන්න ඕනේ සින්දුව මොකද්ද කියලා. ඒ සින්දුව මෙයා දෙනවද මගේ YouTube බලන කට්ටියට. හරිද? මේ සින්දුව මම මේ පොඩි හදිස්සියකින් මෙතන යනවා. හරිද? ඒ සින්දුව මෙයාගෙන් අහනවා අනිවාර්යෙන් මේ වීඩියෝ එකේ. මේ එලගිරි ඔයා වැටි කරගන්න. ජය වේවා. ගයිස් සින්දුවක් අහන්න පුළුවන්. කමෙන්ට්ස් ටිකක් වැටෙන ගමන් තියෙන්නේ මම කියන්නම් කාගේද කමෙන්ට්ස් එක කාගේද සින්දුවද අපි රික්වෙස්ට් කරලා කියන්නේ කියලා. බොයිස් අපි පස්වෙනි කෑල්ල ගන්න හදන්න. ගයිස් ඔන්න මේ රික්වෙස්ට් එක පෙන්නවා. දාලා තියෙන්නේ මියුසික් DK65Y. ඇස රැඳුණු තැන්වල. ඒක ඕනේ ජීවා. අනිවාර්යයෙන්. මේක දාන්නේ මේ Java බෑන්ඩ් එකේ කීබෝඩ් ඉස්සලා දෙයි. මතකයි කියලා මතකයි. ඇග්මා. ඔන්න ගයිස් බෑන්ඩ් එක ඇග්මා මේ වෙඩින්ස් කරනවද? වෙඩින් පාටිස් අවුට්ඩෝර් ඉවෙන්ට්ස් කරන්නේ නැහැ නේ. කරන්නේ නැහැ. ඉතින් ඔයගලගේ වැඩේ කරගන්න ඕන නම් ඔන්න 071 59යි 66යි 402 මන් සයිට් එකෙන් දාන නම්බරේ. කතා කරන්න අපේ ජීවට. Thank you. वासी गेस्ट लगा राइट में 8.8 बियर टव एक ग्रिल चिकन सॉसेज දෙකක් बॉइल वेजिटेबल එකක් යනවා ශ්‍රී ලංකා නොම්ලට් එකක් යනවා ෆ්‍රයිඩ් රයිස් එකක් යනවා මේක එග් එකක් දෙන්නේ රයිට් ෆුඩ් ප්ලැටර් එකකුත් යනවා 10000යි ඔව් කොහමද මේකට 5000ක් යනවා 5000 මේක අපි මෙනු එක බැලුවොත් वासी पैकेज जम में राइट गाइस කොහෙද ලොකේෂන් එක කියලා අන්තිමට කියන්න වීඩියෝ එකේ මේ තාම කියලා නැහැ කොහෙද ඉන්නේ කියලා. හරි කියන්න මෙන්න මේ ඔෆර්ස් දෙක තුනක් තියෙනවා. මම රෙස්ටුරන්ට් එකේ පේජ් එකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. ඔයාලට ගිහලා බලන්න පුළුවන් තියෙන පැකේජස් අරම මේවා. රයිට් මේක නම් වර්සි. මම ඒකයි හැබැයි පාඩු නැද්ද කියලා ඔයාලා. ගෙස්ට්ලාට පුළුවන් තරම් උපරිම දේ තමයි අහලා ගන්න. ඉස්සරහට thank you ආ.
වැඩ පල්ලෙද? ඔව් ඔයාලා අපිට පාට දෙන්නේ නැහැ නේ අපි එක්කයි යන්නේ නැහැ නේ මගේ ඇති කියලා කියන්නේ මොනවද ගෑව මොනවද නැහැ තනියෙන් පස්සේ ඉන්න කටියට ඩිස්ටර්බ්ද නැහනේ? නෑ නෑ. සින්දු ටික රහයි නේද? මම යන්න හිතාගෙන හිටියේ මේ ජීවන් සහෝදරය හම්බෙච්ච හින්දා ගයිස් යන්න වෙන්නේ නැහැ වගේ සීන් එකක් තියෙන්නේ. තව සින්දුවක් දෙයක් අහලා මේ බියර් එකත් ඉවර කරලා වීඩියෝ එක ඉවර කරන්න.
වීඩියෝ ඉවර කරන්න හදන්නේ ඔන්න බීජස් එක බිව්වා ලොකේෂන් එක කොහෙද කියලා කියන්න අපි ඉන්නේ මාකොල සන් ෆුඩ් එකේ ඔන්න සන් ෆුඩ් එකේ ඉරිදා ඉඳන් බ්‍රහස්පතින්දා වෙනකම් මේ ඔෆර් එක තියෙනවා ඔයාලට ගන්න පුළුවන් මියුසික් ටිකක් එන්ජොයි කරන්න පුළුවන් මේ නයිස් එහෙනම් අපි වීඩියෝ එක මෙතනින් ඉවර කරනවා හැමෝම පරිස්සමට ඉන්න ලයික් කරන්න කමෙන්ට් කරන්න ෂෙයා කරන්නත් අමතක කරන්න එපා ආදරයි හැමෝටම මතක තියාගන්න ලොකේෂන් එක සන් ෆුඩ් මාකොල 2400යි බියර් පීචස් එකයි මේ තියෙන චිකන් පෝෂන් එකයි ජය වේවා ඊළඟ වීඩියෝ එකෙන් හැමෝම පරිස්සමට ඉන්න